කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කියන දවසේ චූටි දෝනික උදේ කැමරේ දුන්නේ කුරක්කන් කැඳ එකක්. මේ විදිහට අවශ්‍ය ප්‍රමාණය කුරක්කන් පිටියක් එකතු කරගෙන ඒකට හොඳ උකු පොල් කිරි ටිකක් එකතු කරගෙන මම මේ පොල් කිරි ටික රත් වෙනකම් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ ලිප ඕෆ් කරලා රටින්ද කිරි දෙක සුද්ධ කරලා එකතු කර ගන්නවා. නැත්නම් රටින්ද සිරප් තියෙනවා නම් මේ වෙලාවේ ඒක උනත් එකතු කර ගන්න පුළුවන්. මේක නිමුණට පස්සේ මම කෙසෙල් කෑල්ලක් නැත්නම් කෙසෙල් ගෙඩියක් බබා කන ප්‍රමාණය අනුව එකතු කරගෙන බබාට කවා ගන්නවා. දැන් බබා නිතරම බිම තමයි ඉන්නේ. බිම ඉඳගෙන සෙල්ලම් කරන හින්දා මම එයා ඉන්න තැන නිතරම පිරිසිදු තියා ගන්නවා. ඉතින් ඒ වගේමයි මගේ බබා හිතන ගමන්ම බිම නිදාගෙන බිම කන්න හදනවා. ඉතින් ඒක හින්දා පුළුවන් හැම වෙලාවකම බිම් පිරිසිදු තියා ගන්නවා. එක්ක මොබ් කරලා නැත්නම් බබා ඉන්නේ ගොඩක් වෙලාවට සාලේනේ. ඉතින් සාලේ ටික හොදලා තියා ගන්නවා. අතට අහු වෙන දේවල් කටේ දා ගන්න වයසන්නේ දැන් මේ වයස. දරුවෝ විස බීජ වලට උරු වෙන්න ඕනේ. හැබැයි එහෙමයි කියලා චුටි දරුවෝ උමනාවෙන්ම ලෙඩ කරගන්න ඕනේ නැහැ. අද මම මේ හදන්නේ ගේ ටිකක් හොදලා මොබ් කරගන්න. ඔයාලා බය වෙන්න එපා. දොර ඇරලා තිබ්බට මම බබාව ස්ට්‍රෝල් එකේ තියලා එයා හැරලා ඉන්න වෙලාවේ යවත් ළඟින් තියාගෙන තමයි මේ වැඩේ කරන්නේ. එයාත් ආසයි මේ වතුර හිට මෙහෙට වෙනකොට ඒ දිහා බලාගෙන ඉන්න. මේ දවස් ටිකේ මගේ අක්කා එළවලු පැල වගේක් හිටවනවා. ඉතින් මට තාසෙ තුන ගිය වෙලාවක දැක්කම ඉතින් මමත් එයාගෙන් ටිකක් ඉල්ලගෙන ආවා. මුලින්ම මම මේ ටික තවන් දා ගන්නවා දැන්. දෝනිගේ අද මොනින් ස්නැක් එකට මම එයාට දෙන පළතුරු මේ විදිහට ෆෘට් ෆීඩ් එකක් තියෙනවා නම් අපිට පුළුවන් පළතුරු වලට අයින් කරලා කොටසක් මේ විදිහට එකතු කරගෙන බබාගේ අතට දෙන්න. එතකොට චූටි දෝනේ මේක අතින් අල්ලගෙන හැමින් සැරේ කනවා. මේකේ කනවකොට ඇත්තටම යන්නේ මේකේ ජූස් එක විතරයි බබාගේ කටට. ඒ අතරතුරදී මම ටිකක් කවා ගන්නවා. බබාට සොලිඩ් ස්ටාර්ට් කරපු මුල් කාලෙමයි මම මේ ෆෘට් ෆීඩ් එකත් අරගත්තේ. මට ඒ කාලේ මේක එච්චරම ප්‍රයෝජනවත් කියලා හිතුන්නේ නැහැ. ඒත් දැන් තමයි මට ඒකේ ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද බබාව චුට්ටක් කාම් කරගන්න ඕන වෙලාවට පළතුරු මොන හරි එකතු කරලා බබාගේ අතට මේක දුන්නාම ඒ ඉක්මනට සෙටල් කරගන්න පුළුවන් මට. දෝනිගේ දවල් කෑම එකට මම අද ලෑස්ති කරගන්නේ රුලන්පත් එකක්. ලුණු සුදු ලුණු කරපිංච ටික තෙලේ බැදෙනකොට මාකට එකතු කරගන්නවා රුලන් ටික. දැන් රුලන් ටිකත් හොඳට බැදුනට පස්සේ අපිට ලෑස්ති කරගත්ත එළවලු ටික එකතු කරගන්න තියෙන්නේ. මම අද විශේෂයෙන්ම එකතු කරගන්නවා ග්‍රයින්ඩ් කරගත්ත චිකන් කෑල්ල. ඔයගලන්ට පුළුවන් හීනියට උනත් කපාගෙන මේක එකතු කරගන්න. ඒ වගේම කහබතල, කැරට් මේ එළවලු ටිකත් එකතු කරගෙන මම වතුර ටිකක් එකතු කරලා තමයි අද මේ කෑමක උයාගන්නේ. වතුර බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. මොකද එළවලු ටික මම සේරම ග්‍රේට් කරලා අරගෙන තියෙන්නේ. අඩු කින්දරේ බොහොම පොඩි වෙලාවකින් අපිට මේ කෑමක ලෑස්ති කරගන්න පුළුවන්. හොඳට එළවලු ටික තඹ ගන්න චිකන් ටිකත් එක්කම. අන්තිමට ඔයගලන්ට පුළුවන් මුරුංග පවුඩර්, මුරුංග කොළ නැත්නම් මම දැන් එකතු කරන වගේ ලීක්ස් ටිකක් එහෙමත් නැත්නම් වෙන ඕනම් පලා වර්ගයක් එකතු කරලා කෑමක හදලා ඉවර කරගන්න. මේකේ රස තවත් වැඩි කරගන්න අපිට බටර් ටිකක් එකතු කරගන්න පුළුවන්. මට කමෙන්ට් කරලා තිබ්බා පොල් කිරි හොයාගන්න නැහැ කියලා පිටරට ජීවත් වෙන අයට. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ කෑමක මේ වගේ වතුරෙන් හදන්න. පොල් කිරි තියෙන කෙනෙක් නම් මේ විදිහටම වතුර වෙනුවට පොල් කිරි ටිකක් එකතු කරුණත් මේ කෑමක හදා ගන්න පුළුවන්. බටර් ටිකක් එකතු කරගත්තාම ඔය මොන විදිහෙන් හදුවත් තවත් රස කරගන්න පුළුවන් කෑමක. දෝනිගේ ඉවිනිං ස්නැක් එකට මට හිතුණාද විශේෂම දෙයක් හදලා දෙන්න. අද මම යාට හදන්නේ පුඩින් එක. මේක රුලන් පාවිච්චි කරලා තමයි හදන්නේ. මේක හදාගන්න මට ඕනේ වුණා රුලන් මේස හැඳි දෙකක්, රටින්ද ගෙඩි 6ක්, බිත්තරයක්, ඒ වගේම පොල් කිරි මේස හැඳි 4ක්. ඒ වගේම මේ බිත්තරේ තියෙන පිළිගඳ නැති කරගන්න හොඳ සුවඳක් එන්න එනසල් කරලකින් බොහොම පුංචි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරලා ඉවරලා බටර් ගාගත්ත තැටියකට මේ හදාගත්ත මිශ්‍රණය මම oven එකේ බේක් කරගත්තේ. ඔයගලන්ට පුළුවන් මේක ස්ටීම් කරලා උනත් ගන්න. අපි සාමාන්‍යයෙන් වටලප්පම් පුඩින් හදන විදිහටම. මේ කියන දවසේ මම බබාගේ දවල් කෑමකට ලෑස්ති කරගත්ත රුලන් බත් එකමයි දෝනිගේ රෑ කෑමකටත් දුන්නේ. මේ වගේ ප්‍රමාණයක් හදාගත්තම් බබාගේ කෑම්වේල් දෙකකට දෙන්න පුළුවන්. ඉතින් මම මේක ෆ්‍රිජ් එකේ තියාගෙන දවස් දෙකක් වගේ උපරිම දෙන්නේ. මේ අද මම ඔයගලන්ට අරගෙන යන vlog එකේ දවස් දෙකක වගේ වීඩියෝස් එකතු කරලා හදපු vlog එකක් මම.
මේ ඊළඟ දවසේ මගේ අක්කගේ බබාගේ කියන්නේ අපේ පවුලේ ලොකු දුවගේ පළවෙනි නර්සරි දවස. ඔන්න එයා ලෑස්ති වෙලා ඉන්නවා නර්සරි යන්න. ඉතින් මායි හස්බන්ඩ්යි චූටි දුවත් උදෙන්ම ලෑස්ති වෙලා එහෙට ගියා. මුලින්ම අපි ගියේ පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ට කියලා පිරිත් ටිකක් සජ්ජායනා කරලා ඊට පස්සේ තමයි දෝනිය මුලින්ම නර්සරි එකට එක්කන් ගියේ. ඔන්න අපේ චූටි දෝනිත් ලෑස්ති වෙලා ආවා අක්කව නර්සරි එක්කන් යන්න. හස්බන්ඩ් ඔෆිස් යන්න කලින් ටිකක් ඇවිල්ලා යනවා කියලා තමයි මේ ආවේ. මේ ඉන්නේ අපේ පවුලේ කටකාර දඟකාර පුංචි කෙල්ල. මෙච්චර ලොකු වුණාද කියලාත් හිතෙනවා. මගේ අතේ තියාගෙන තමයි මම යාව ඉස්සෙල්ලාම ගෙදරට එක්කගෙන ආවේ. ඉතින් බාප්පයි පුංචි නංගි අපි තුන්දෙනාම යට විශ් කරනවා. දවසක මේ ලෝකේ හැමෝම ආදරය කරන හැමෝටම ආදරය කරන ලස්සන හදවතක් තියෙන දක්ෂ දරුවෙක් වෙන්න කියලා. මම මේ විශේෂ දවසෙත් පුංචි වීඩියෝ කොටස් ටිකක් එකතු කරගත්තා. දවසක අපිට බලන්න මේ මතක. Kaili ini atul deh. Atul deh ini. Hah? Awe ini tuh. Ini awe. මේ ඉන්නේ චුටි දෝනිගේ ලොකු අම්මයි ලොකු තාත්තයි ඒ වගේම ආච්චි අම්මයි. මෙතන තාත්තයි මගේ නංගි ඒ වගේම ආච්චි අඩුවේ. මේ දවස්වල නංගිට ඕලෙල් එක්සෑම් තියෙන නිසා තාත්තා නංගිව ඉස්කෝලේට දාලා යනකොට ටිකක් පරක් වුණා මෙතනට. මම මේ වීඩියෝස් ටික ගත්තේ සතියකට විතර කලින්. මට මේ දවස් ටිකේ ටිකක් අසනීපයි කියලා මම ඔයගොල්ලන්ට කිව්වනේ. ඉතින් මම මේ ටිකේ කොන්දට ටිකක් බෙහෙත් කරනවා. මම කරන්නේ සිංහල බෙහෙත්. ඉතින් දවසක් දවසක් වගේ මේ බෙහෙත් කරන්න මම යනවා. වෙනදාට නම් මම ටිකක් හරි අසනීපුණු ගාම දුවන්ටක් ගාලා අම්මා ළඟට යනකොට ඉතින් මම කැමැතිම කෑම බීම ඒ ගෙදර ගියාට පස්සේ ලැබෙන සැලකුම් ඉතින් දන්නවනේ ඕන දුවේ දුර ඉඳලා අම්මා ළඟට ගියාම කොහොමද කියලා. ඉතින් මේ දවස්වල මට එහෙම ඇත්තටම මගේ අම්මා ළඟට යන්න විදිහක් නෑ. එයාත් මේ බබා නර්සරි දාවමට පහවදා ඔපරේෂන් කරා මගේ අම්මව. ඉතින් එයාත් මේ දවස්වල ඉන්නේ ගොඩාක් අසනීපෙන්. සති දෙක තුනක් එයාත් රිකවර් වෙන්න කියලා ડોක්ටර් කියලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට හරිය ලොකු අඩුවක් ඒක යන්නේ නැතිකම මගේ තාත්තා අක්කා අයියා නංගි වගේම ආච්චි නැන්දලා මේ හැමෝම අම්මට හොඳට බලනවා. හරිනම් මමත් ඉන්නුනේ මේ දවස්වල එයා ළඟ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් ඔයගලන් හම්බෙන්න එනකම් සතුටින් පරිස්සමින් ඉන්න.